සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් වුණාම අපි ලෑස්ති වෙන්නේ දරුවන්ව ලෑස්ති කරන්න. මගේ අත් දෙක කාර්යබහුල වෙන්නේ බබාලට රසම රස කෑම හදන්න, යාළව ලෑස්ති කරන්න, යාළට කිරි හදන්න. ඒත් අද දවස වෙනස්. අද මම මේ ලස්සන වෙන්නේ මම වෙනුවෙන් නෙමෙයි. මගේ හස්බන්ඩ් වෙනුවෙන්. ගෙදර දොරේ වැඩ අස්සේ හිර වෙලා ඉන්න අම්මලාට සමහර වෙලාවට තමන්ගේ මහත්තයාව මගහැරෙනවා. මම මේ ලෑස්ති උනේ මගේ හස්බන්ඩ්ගේ 30 වෙනි උපන්දිනයට තෑග්ගක් අරගන්න යන්න. ඉතින් අද මම ආවේ වන් ගෝල්ෆේස් මෝල් එකට. shopping කියන්නේ ගෑනු ළමයිගේ කැමැතිම විනෝදාංශයක්නේ. හැබැයි තමන් වෙනුවෙන් ඇඳුමක් ගන්නවට වඩා තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් දෙයක් තෝරන එකේ පුදුම සතුටක් තියෙනවා. මම ගියේ කැල්වින් ක්ලේන් සහ ටොමි හිල්ෆිගර් එකට. ගොඩක් වෙලාවට අපේ මහත්තයාලා එයාලා ගැන හිතනවට වඩා කරන්නේ අපි ගැනයි දරුවෝ ගැනයි හිතලා හම්බ කරන එක. එයාලා වෙනුවෙන් වියදම් කරගන්න මැලි වෙනවා. ඉතින් එයාට ෂර්ට් එකක් අරගන්න තමයි මං ලෑස්ති වෙන්නේ. මේව ගන්න ගමන් මම කල්පනා කළේ මගේ ජීවිතය සහ විවාහ ජීවිතය ගැන. අපි අම්ම කෙනෙක් වුණාම අපේ මුළු ලෝකයම දරුවෝ වෙනවා. අපි දරුවන්ට අලුත් ඇඳුම් ගන්නවා, සෙල්ලම් බඩු ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මහත්තයා අපිට තෑගි දෙයි, අපිව සර්ප්‍රයිස් කරයි කියලා. ඒත් පොඩ්ඩක් හිතන්න. අන්තිමට ඔයා කවදද ඔයාගේ මහත්තයා වෙනුවෙන් හිතලා යමක් කළේ? විවාහයක් කියන්නේ දෙන්නෙක්ගේ ගමනක්. දරුවෝ කියන්නේ ඒ ගමනේ එක කොටසක් විතරයි. මහත්තයෙක් වුණත් ආසයි යාගේ බිරිඳ යාගෙන තාම විශේෂයෙන් හිතනවා කියලා දැනගන්න. එයාගේ උපන්දිනයට කේක් එකක් කපනවට වඩා එයාගේ පෙනුම ගැන, එයාගේ සතුට ගැන හිතලා ඔයා පොඩි හරි තෑග්ගක් දෙනකොට ඒකෙන් එයාට දැනෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. ආදරේ රැකෙන්නේ අපි දෙන්න ගැනම හිතන තරමට. ඒ නිසා දරුවන්ගේ වැඩ අස්සේ මහත්තයාව අමතක කරන්න එපා. එයා තමයි ඔයාගේ ජීවිතයේ අන්තිම වෙනකල්ම ළඟ ඉන්න සහකරු. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන්. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.